කලාකරුවා විසින් නම්වන වර්ග නිර්මාණයක ඉදිරිපත් කරන පරාගම සූත්‍රයේ එක් කොටසක් වන දෙමව්පියන්ට නොසැලකීම විදහා දක්වන මාදුක්ගේ විශ්මිත පහන් කූඩුව දැරීමටයි ඔහුම පෙනුනේ. ඔබට පේනවා ගොවත්තලේ මනරම් වූ පහන් කූඩුවක්. මේ පහන් කූඩුව විදුලි ආලෝක රටා 18කින් සැදුම්ලත් මනරම් පහන් කූඩුවක්. ඒ වගේම ඔබට පේනවා පහලින් තවත් කුඩා පහන් කූඩුවක්. මේ පහන් කූඩුව දිස මේ පහන් කූඩුව මවිතයට පත් කරනවා. ඒ නිසා මේ පහන් කූඩුව හොඳින් මතකයේ තබා ගන්න. ඔබට දැන් පේනවා ගොවත්තලේ පහන් කූඩුව ක්‍රමයෙන් පහළට ගමන් ගන්නා අතර අර කුඩා පහන් කූඩුව සම්පූර්ණයෙන් වසා ගන්නා ආකාරය බලන්න මේ මනරම් නිර්මාණය දිහා. ඒ වගේම මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම සියුම් වූ මනරම් වූ කැටයම් කලාවක් නුවන් දනුෂ්ක කලාකරුවා ඇතුළු එක්සත් අංග කළ නිර්මාණය කරනවා. මේ සම්පූර්ණ නිර්මාණය පුරාවට සියුම් වූ අලංකාර වූ කැටයම් කලාවන්. ඒ වගේම තවසුළු මොහොතකින් ඔබට දැක බලා ගන්නට පුළුවන් මේ කතා පුවතට අදාළව සියලුම රූපරාම දර්ශන තලයට මුසු වෙන ආකාරය. රූපරාම තුලින් පෙන්නුම් කරනවා බලන්න. හොඳයි පුතේ, පරිස්සමෙන් ඉස්කෝලේ ගිහින් එන්න ඕනේ. පුදු සත්නයි වල පුතාට. තුන්වන රූපරාමයෙන් බලන්න. මේ මාසේ පාඩියනම් මගේ වැඩවලට විතරම නෙමෙයි දාන්නේ. මේ මාසේ පාඩියෙන්ම තමයි සතුටු ගන්න මොනවාද කරන්නේ. අම්මගේ තාත්තගේ හිත සතුටු කරන මේ තරුණයා නිසි කල වයස එළඹුණාට පසුව යුග දිවියට පිවිසෙනවා. මෙන්න මේ සිදුවීම කලාකරුවා හතරවන රූපරාමයෙන් නිරූපණය කරනවා බලන්න. ආදරෙන් හදා වඩාගත්තු මේ දරුවා කැමති දෙයක් කරන්න කියලා අම්මවයි තාත්තවයි අයින් කරද්දී අම්මටයි තාත්තටයි මොකද වෙන්නේ? මේ අම්මට තාත්තට අවසානයේදී ඉතුරු වෙන්නේ මහපාරද? ඇයි අම්මට තාත්තලා මේ තරම් අසරණ වෙන්නේ? අපි මොහොතකට මේ තාත්තගෙන් අහලා බලමු. තාත්තේ ඔයාට යන්න තැනක් තියෙනවද? ඔබ කොහෙද මේ යන්නේ? අපි යන්නද පුතේ, අපිට මේ පාර තමයි. උන්වක දෙන්නින්නවා නම් අපේ සතුටත් ඒකයි පුතේ. අපිට කොහේ හරි ලැබගන්න දෙවිය දැන් ඉතින් අරතේන මාළු නිවාසයට අපි යනවා. මහා නිවාසයට යද්දී අම්මගේ තාත්තගේ ප්‍රාර්ථනය උඹට සතුටින් නම් අපිත් සතුටින් පුතේ. ඒකයි අම්මගේ තාත්තගේ ආදරය. මුදුන් දුම්වරක් වැඩි මේ දේශයට මහා නිවාස මොකද? ඇයි මේ මහා නිවාස මොකක් හිතන්නේ? රූපරාම සියල්ලම දර්ශනීය කලේ ඉවත් වෙද්දී ඔබේ දැස් මවිතයට පත් වෙයි. මොකද මේ ඔබ මේ නරඹන්නේ මාදු කුටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කරනවා විශ්මිත නිර්මාණයක් පහන් කූඩුවක් ඔබේ දැස් මවිතයට පත් කරවයි.
අතුම දුම දමන පහන් කූඩුවක් මතුවෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ එකම ස්ථානයකින් පහන් කූඩුවක් අතුම දමන වෙලා තවත් පහන් කූඩුවක් මතුවෙන්න පුළුවන්ද? මෙන්න මේ නිසායි මේ නිර්මාණය විශ්මිත වෙන්නේ. ඒ වගේම ඔබ බලන්න කැටයම් කලාවට එහා ගිය ලන් වලින් නිර්මාණය කරපු ලන් වලින් කැටයම් කරපු මනරම් වූ පහන් කූඩුව ඔබට පේනවා දිනසති මාස ගණන් නිර්වර්ජිතව දැඩි වෙනසක් දැඩි මහන්සියක් අරගෙනයි මේ නිර්මාණය අද ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපගේ ස්වාමීන් වහන්සේලා දෙවියන් පුරාම මහා පිරිවන්දනා වැඩසටහන් ක්‍රියාත්මක කරලා අපිට කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කාරණයයි. සියලු දෙනාම මොහොත ඉදිරියේ ඇති කුටිය දෙස බලන්න. ඔබගේ අම්මවයි තාත්තවයි මොහොතකට සිහියට නගාගෙන මේ මහා පිරිවන්දනාවට සමන් දෙන්න. රසට කෑමදීම හදලා ආදරෙන් කවල පොවල බලාගත්තට කවදා හරි දවසක ඔයාගේ අම්මත් වයසට යනවා මගේ දුවේ. එදාට අම්මත් හැරමිටින් වැඩි දින දවසක් උදා වෙන්නේ පුතේ. මම ඔයාව ආදරෙන් කපුවට තුරුළු කරගෙන හිස අත ගාලා ඔයාගේ ඉල්ලන්නේ එක දෙයයි. ඔයාගේ අම්මා වයසට ගිහිලා අම්මා මහකාල බදලා දාන්නේ පාමගේ පුතේ. කවදාවත් ඔයාගේ අම්මව අනාථ මරණට මහනිවාසෙට ගිහින් දාන්නේ පාමගේ පුතේ. බුදුරජාණන් වහන්සේ හැකියාව තිබියදී දෙමාපියන්ට නොසලකීම පරාවර සූත්‍රයේ දේශනා කරන ආකාරය අර කියන කුටිය තුළ කලාකරුවා නිර්මාණය කරනවා බලන්න. සියලු දෙනාම දුක් මුහුණදී සාදුකාරයක් දෙන්න. හැකියාව තිබියදී දෙමෝපියන්ට නොසලකා ගැනීම පිළිහිීමට හේතුවක් වෙනවා. මෙන්න මේ ධර්මතාවය හොඳින් අවබෝධ කරගන්න. එයයි මේ කලාකරුවා ඇතුළු එක්සත් තරුණ කලගේ උත්සාහය. කලාකරුවා ඇතුළු අපි සියලුම දෙනාගේ දෙමෝපියන්ට මේ පහන් කූඩුව උපහාරයක් නොවේවා. ඔබගේ දර්ශන වාරය මෙතනින් නිමාවටපත් වෙනවා. මීළඟ වසරේදී මීටත් වඩා විශ්මිත පහන් කූඩුවක් අපි ඔබට මෙම ස්ථානයේදී පෙන්වනවා. එයත් නැරඹීමට පැමිණෙන්න ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.